Hi guys, welcome to Sansai Creations. අද අපි බලමු bookmark code එකක් ගැන. bookmark 26 code එකක්. මේක හරියටම අවුරුදු දවසට තමයි ආවේ. සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ තමයි මේ order එක ආවේ. මේ order එක ගැන කිව්වොත් මේක bookmark 26 code එකක්. ඒ වගේම තමයි colors දෙකකින් තමයි මේ order එක අපෙන් ඉල්ලුවේ. කලර්ස් දෙක තමයි පින්ක් එකයි බ්ලූ එකයි. ඒ වගේම තමයි පින්ක් එකෙන් බුක්මාර්ක් 18ක් සහ බ්ලූ කලර් එකෙන් බුක්මාර්ක් 8ක් විදිහට තමයි ඉල්ලුවේ. ඒ වගේම තමයි කස්ටමර් අපෙන් රික්වෙස්ට් එකක් කරා ඒ බුක්මාර්ක් කලර්ස් දෙකටම එකම ඩිසයින් එක එන්න ඕනේ. ඒ කියන්නේ මම ඉස්සරහට පෙන්නනවා. එකම විදියට නිල් පාට ෆ්ලවර්ස් ලොකු දෙකක් එන්න ඕනේ. ඒ වගේම තමයි සයිඩ් එකෙන් චූටි බ්ලූ කලර් ෆ්ලවර් එකකුත් ඇඩ් වෙන්න ඕනේ. ඒත් එක්කම එම්බෝස් කරලා වගේ පොඩ්ඩක් කොළ වගේ දේවල් ඇඩ් වෙන්න ඕනේ කියලා අපෙන් කස්ටමර් රික්වෙස්ට් කරා. ඉතින් මේ විදිහට අපි මේක මේ හදන ගමන් තමයි ඉන්නේ. පේන ඇති අර චූටි ඩීටේල්ස් උත් අපි හදන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කස්ටමර් අපෙන් ඕඩර් එක රික්වෙස්ට් කරේ. මේ විදිහටම ස්කෙච් එකක් එක්ක තමයි ආ ඇඳලා ඉල්ලුවේ. මේකේ හරියට පේන්නේ නැතුව ඇති. ඒ වුණාට මේකේ ෆර්න් ගස් එහෙම පොඩ්ඩක් එම්බෝස් වෙලා වගේ පේනවා බුක්මාර්ක් එකේ. ඉතින් මේ පේන්නේ ඔයාලට බුක්මාර්ක් එකේ ෆයිනල් ලේයර් එක දාන විදිය. ඒ කියන්නේ වර්ඩින් එකත් ඇඩ් කරලා, ෆ්ලවර්ස් ඇඩ් කරලා, චූටි ගස් ඇඩ් කරලා, ඒ ඔක්කොම උනාට පස්සේ ෆයිනල් ලේයර් එකෙනුත් පස්සේ මේ පිටිපස්සේ කෑල්ලක් නිල් පාට වගේ ස්ටික් එකක් ගලව ගත්තව දැක්කා ඇති. ඒක තමයි රෙසින් ටේප් එක. මොකද අපි රෙසින් ටේප් එකක් කෝකටත් කියලා යූස් කරනවා. හදිසියෙන්වත් ෆයිනල් ලේයර් එක දාද්දි පිටිපස්සට රෙසින් ලීක් වෙන නිසා. ඉතින් මේ විදිහට ලස්සනට පරිස්සමෙන් හැදුන අවුරුදු බුක්මාර්ක් කෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ඕඩර් එකක් කරගන්න ඕන නම් පල්ලෙහෙන් තියෙන WhatsApp නම්බර් එකට අපිට කෝල් එකක් හෝ මෙසේජ් එකක් දාන්න. bye.